හායි යාළුවනේ. ඔන්න අද මගේ වීඩියෝ එකෙන් ගෙනාවේ කහ බතක් හදන විදිහ. අපි දැන් බලමු මොනවද ඕන කරන්න කියලා. ලූණු, රම්පෙ සහ කරපිංචා, මිරිස් කුඩු, සුදු ලූණු, බටර්, ලුණු කුඩු, අමු 3-5 කුඩු, කපාගත් අමු මිරිස්, බාස්මති හාල්, කුරුඳු සහ කොත්තමල්ලි යට කිහිපයක්, කහ කුඩු සහ පොල් කිරි කෝප්ප එකක්. මං අද රයිස් කුකර් එකේ තමයි මේක හදාගන්නේ. මුලින්ම අපි බටර් ටික මේ විදිහට දාගමු. ඊට පස්සේ රම්පේ, කුරුඳු, කොත්තමල්ලි යට ඒ ටිකක් දාගන්න ඕනේ. මේ ටික චුට්ටක් රත් වුණාට පස්සේ අපි බාස්මති හාල් ටික දාගමු. ඔයාලට සම්බ හාල් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බත් එක ඉදෙන ප්‍රමාණයට වතුර දාගන්න. ලුණු චුට්ටකුත් ඔයාලා මේකට එකතු කරගන්න. දැන් අපි අපේ බත් එක ඉදෙනකම් ෆෑන් එකකට තෙල් ටිකක් දාලා ලුණු ටික රන්වන් පැහැවෙනකම් බෙදගමු. ඊට පස්සේ සුදු ලුණු සහ කරපිංචා ටිකක් දාගමු. දැන් මේකට අපි පොල් කිරි ටිකත් එකතු කරගමු. ඊට පස්සේ ඔයාලා මේකට අමු මිරිස්, අමු 3-5 කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ඒ ඔක්කොම ටික දාගන්න. දැන් මේක ටිකක් මෙහෙම හැඳි ගාලා විනාඩි 5ක් විතර ලිපේ තියාගන්න ඕනේ. ඔයාලා මේකටත් ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්න. ඔන්න යාළුවනේ දැන් අපේ බත් එකත් ඉදිලා ඉවරයි. ඊට පස්සේ අපි හදාගත්තු පොල් කිරි මිශ්‍රණය මේකට එකතු කරගමු. ඊට පස්සේ ඔයාලා බත් එක මේ විදිහට කලවම් කරගන්න. ඔන්න යාළුවනේ දැන් අපේ කහ බත් එක හදලා ඉවරයි. ඔයාලට මේක ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ඔයාලත් මේ විදිහට කහ බත් එකක් හදලා බලන්න. මෙහෙම හැදුවාම හොඳ රසකුත් තියෙනවා. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ආයෙමත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු.